बाहुबली सूरवीर बाहुबली එහෙමනම් දැන් කුමාරයා මාලිගාවට ගිහින් පාඩම් කරා. හොඳට මහන්සි වෙලා ඉගෙනගෙන හොඳ පාලකයෙක් වෙන්න. මම කුමාරයෙක් නිසා ඕනි දෙයක් කරන්න පුළුවන්. දැන් මම සෙල්ලම් කරනවා. දැන් එකේ ඉඳන් 100ට ගණන් කරන්න. ඊට පස්සේ මාව හොයන්න. ගොඩාක් දුර ගිහින් හැංගෙන්න දෙන්න එපා. 1 2 උන් ඉන්න මගේ පස්සෙන් එන්න එපා. අහා. දාසය 17 18 හා සද්ද කරන්න එපා. 98 99 100 සෙබළු කොහොමද සෙබළු ගියේ? පුතා කොහෙද ඉන්නේ? දැන් එළියට එන්න. පුතා අනේ පුතේ ඔයා කොහෙද ඉන්නේ? ඔයා කොහාටද ගියේ? මෙන්න වතුර ගෙනාව ගුරුතුමනි. ඇයි මෙච්චර වෙලා ගියේ? මට එන්න පුළුවන් උපරිම ඉක්මනින් මම ආවා. මගේ හරක් පැටවුන් වගේක් හම්බුණා. ඉතින් මම අර කුන්ට දුන්නා? ඔයා මට ගෙනාවේ අපිරිසිදු වතුරද? නෑ ගුරුතුමනි. හරිම පිරිසිදුයි. ඒ වගේම සීතලයි. දුර තියෙන ගඟෙන් ගෙනාවේ. බිලම් බලන්නකෝ. එළියට විශ්කල්ලා දාන්න. මට අලුතෙන් වතුර පරිච්ඡු දෙකක් ගේන්න. නෑ මේ වතුර පිරිසිදු ඒවා. මමයි තීරණය කරන්නේ හරි මොකද්ද වැරද්ද මොකද්ද කියලා. අරන් යනවා පිරිසිදු වතුර අලුත් වාජනයකට. මට ඔබත් එක්ක ඉඳලා ඇති වෙලා තියෙන්නේ. මම උයනවා, ගේස් කරනවා, කැම්බීම් හදනවා, මේ හැම දෙයක්ම කරන්න ඕනේ. මේ හැම දෙයක්ම මගේ අතින්මයි සිද්ධ වෙන්නේ. ඒක හරිම අසාධාරණයි. මාව මෙහාට ගේනකොට ඔයා මට කිව්වේ හොඳ අනාගතයක් ඇති කරනවා කියලා. හොඳට උගන්වනවා කිව්වා. කෝ ගුරුතුමනි? කෝ? ඔයා මගේ අනට කීකරු වෙච්ච දිනයකට මං ඒවා කියලා දෙන්නම්. එහෙමයි මේවා වෙන්නේ. දැන් ගිහිල්ලා වතුර අරගෙන එන්න. මට තිබහයි. අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවා. මගේ ගුරුතුමාට සෝමදේව රජතුමාට කතා කරන්න ඕනෙලු. මහරජතුමා ඇමති මණ්ඩල රැස්වීමක ඉන්නේ. මා සමග පැමිණෙන්න. අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා ගුරුතුමනි. ඔබට අපේ මොනවද වෙන්න ඕනේ? අපි යටහත් පහත් සංචාරකයෝ. ඔබතුමා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මහේෂ්පතියෙන් අපිට කිසි දෙයක් එපා. ඒත් වතුර නම් අවශ්‍යයි. අපි ඔබට ඕනම දෙයක් පිරිනමන්න. අපි ඔබට සංග්‍රහය ලෑස්ති කරනකම් ඔබ විවේකාගාරයේ විවේක ගන්න. මම බලන්නම් කාමර ලෑස්තිද කියලා. අපි මේ ආකාරයට හමු වීම හරිම පුදුම සහගතයි මහරජතුමනි. ඔබට අපි කරදර නොකළ යුතුයි. මේ ගමනේ අරමුණ ඉටු විය යුතුයි. නමුත් ශ්‍රේෂ්ඨ ගුරුතුමනි सूरवीर बाहुबली ගුරුතුමනි මොකද ප්‍රශ්නේ? ඔයා ස්පේන් නැති කෙනෙක්ද නැත්නම් මෝඩෙක්ද? දැක්කේ නැද්ද සෝමදේව රජතුමා මට සලකපු ආකාරය? එයා හැසිරුණු ආකාරය. ඒ කිව්වේ ගුරුතුමනි. රජතුමා ඔබතුමාට බොහොමත්ම ගෞරවයෙන් සැලකුවනේ. ඔබට ඕන දෙයක් දෙනවා කියලා කිව්වනේ. මට පෙවුණු විදියට පුදුම ගෞරවයකින් සැලකුවේ. වෙන කිසිම රාජ්‍යයකින් මේ වගේ සැලකිල්ලක් දක්වනවා මම දැකලා නැහැ. ඔයා නම් හරිම මෝඩෙක්. දැක්කද එයාගේ තීච්ච උද්දච්චකම? මං හා සමානයි කියලා එයා හිතාගෙන හිටියේ. නැත්තම් එයාට තිබුණා බිමට බහින්න. එහෙම කරපු එකද ඔබට කරපු අපහාසය?
කිසිම දෙයක් උසස් නෑ. මේ මුළු විශ්වෙම ගොඩනැගිලා තියෙන මූල ධර්ම එක්ක. ගුරුතුමා තමයි ඉහළින් ඉන්න එක්කෙනා. ගුරුතුමා හැම දිනාටම උගන්වනවා. සෝම්දේව්ට එක මදි පුංචිකමක් වුණා. එයාගේ මේ රාජධානිය වැදගත් විදිහට තවමත් ගොඩනැගිලා නැහැ. මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න ඕනේ. මේ වගේ රාජධානියක් විනාශ වෙන්නේ කොහොමද? මේකට අවුරුදු ගාණක් ඉන්න වෙයි. ඒක නිසා තමයි මේක මට අයිති රාජකාරියක් නොවෙන්නේ. මේක ඇත්තටම ඔයාට අයිති රාජකාරියක්. ඒ වගේම ඔයාගේ ඉරණම. මට අවශ්‍ය දේ කරන්න මගේ ජීවිත කාලය ප්‍රමාණවත් මදි. සුම්දේව ඇතුළු සියලු දෙනාම ඔයාගේ දෙපා ළඟට ගෙන්ව ගන්න ඕනේ. ඔවුන් ආදරය කරන සියලුම දේ විනාශ කරන්න කලින් ඔයා පොරොන්දු වෙන්න. මම මේ ඉල්ලපු දේ ඔයා අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා. සුම්දේව පරම්පරාව නැති කරන්නත් මහේෂ්මතිය විනාශ කරන්නත් ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ. සුම්දේව පරම්පරාව ගැන තියෙන මතකයන් නැවත අවදි නොවන ආකාරයට මකා දමන්න ඕනේ. ඒත් මං වගේ කෙනෙක් කොහොමද ඒක කරන්නේ? මට ඒක කරන්න අමාරු දෙයක් ගුරුතුමනි. ඒක හරිම අමාරුයි. භයානකයි. ඒත් ඔයා ඒක කරන්නම ඕනේ. දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඔයාට සියලු දේම ඉගෙන ගන්න. මගේ ඇවෑමෙන් ඔයා මගේ තැන ගන්න ඕනේ. මේක විශිෂ්ටයි. ඒ වගේම රහසක්. මේක තමයි අපේ සංකේතය. මේක ආරක්ෂා කරන ඔයාගේ වගකීමක්. මගෙන් පසුව ඊළඟ ප්‍රධාන ගුරු ඔයා වෙන්න ඕනේ. තවදුරටත් මට ඔයාට උගන්වන්න පුළුවන් කමක් නැහැ. ඒත් තව එක් ඉතුරු වෙලා ඉන්නවා. එහෙමනම් තවදුරටත් මට ඔබව ඕන වෙන්නේ නෑ. මාළු මිනිස්සයෝ. දැන් ඔයා තමයි प्रधान गुरु. හොඳයි. ඔබ ඇතුළට එනවද නැද්ද? දැනගන්න ලැබුණා ඔබ මහා රණශූරයෙක් කියලා. මට පේන විදියට නම් ඔබගේ කිසිම දෙයක ශූරභාවයක් පේන්න නෑ. මම අහලා තියෙන විදියට නම් ඔබ කිසිම දෙයක් නොකර එකතැන පල් වෙන කෙනෙක්. ඔබ මෙතරම් දුරක් ගෙවාගෙන මෙහෙට ආවේ මට අවමන් කිරීමට නම් ඔබ මෙහෙදි හොඳට ඉගෙන ගනීවි කොහොමද ආචාරශීලී වෙන්නේ කියලා. ජීවිත කාලෙට මතක තියේවි. මේක පරීක්ෂණයක්. මේකෙන් තමයි හොයාගන්නේ ඔබ ඔය කියන විදියට ඒ තරම්ම විශිෂ්ට රණශූරයෙක්ද කියලා. එහෙම නැත්නම් මම මෙහාට ආවේක මගේ කාලය නාස්ති කිරීමක් වෙයි. ගුරුවරයා තමයි ළමයිව පරීක්ෂා කරන්නේ. ශිෂ්‍යයන් ගුරුවරයාව පරීක්ෂා කරන්නේ නැහැ. අපි තවම තීරණය කරලා නැහැ ගුරුවරයා කවුද ගෝලයා කවුද කියලා. අසුළු ක්‍රමයක් නේ. ඒක කල්පැනපු ක්‍රමයක්.
මට මතකයි වයසක ගුරුවරයෙක් ළඟ ඔය ක්‍රමේ තිබුණා. ඔහු මොනවද ඔබට ඉගෙනුවේ? මෙන්න මේක. ඒක වෙන්න බෑ. හරිම ලේසි. එච්චර හයියක් ඔබ හරිම වයසයිනේ. ඒක තමයි මගේ විශිෂ්ටත්වය. මං හරි කැමතියි ඔයගේ ඔය ආවේගශීලීත්වයට. ඇත්තටම දක්ෂ රණශූරයන්ට ඔය ආවේගශීලීත්වය නෑ. ඇත්තටම මේක හරිම විශිෂ්ටයි. දැන් හිතා ගන්න පුළුවන් ඔබට සටන් කරනවට වැඩිය හොඳින් ලියන්න පුළුවන් කියලා. අද හරිම රස්නේ. අද රැයට මට එළිය නිදා ගන්න ඕන. මතක තියාගන්න කඩුව හොඳට මුහත් කරලා තියාගන්න. සූදානම්ව සිටීම ඉතාම වැදගත් කාරණයක්. ඒක ඔබේ කැමැත්තක්. මම ඔබ ගැන හරියට කලකිරීලා ඉන්නේ. ඇයි පුදුම වෙන්නේ? අපි හමු වුණු මුල් දවසේම ඔබේ හදවතේ තියෙන දුෂ්ටකම මම දැක්කා. කාලයත් එක්ක ඒක වෙනස් වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්න හිටියා. නෑ, ඒක කවදාවත් නම් වෙන දෙයක් නෙවෙයි. ඒ දුෂ්ටකම ඔබේ හදවතේ ඇතුළටම කාවැදිලා තියෙන්නේ. දුක් වෙන්න එපා මහලු කාන්තාව. කොහොමත්ම අපි දෙදෙනාගේ කාලේ නාස්ති උනේ නෑ. ඔබ දන්න හැම දෙයක්ම දැන් මම ඉගෙන ගත්තා. හැම දෙයක්ම හැම දෙයක්ම දැන් නවත්තන්න ඕක. මගේ දක්ෂකම් වලින් බොහොම ටිකයි ඔබ ඉගෙනගෙන තියෙන්නේ. ඒත් මං ඔබ ගැන හැමදේම දැනගත්තා. ඔබේ මේ තියෙන දුර්වලකමත් මම දැනගත්තා. එපා! මම මේක කවදාවත් මතක කරන්නේ නැහැ. තේරුණාද? තවත් අති දක්ෂය ඉන්නවා. ගුරුවරු ඉන්නවා. මම දැන් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ඕනේ. මම ඉක්මනින්ම මහේෂ් මතිය වෙත ආපහු යන්න ඕනේ. සූර වීර බහුබලී! සීනුවනාද කරන්න අපේ රාජධානියට කවුරු හරි ඇතුල් වෙලා. මහේෂ්පතිය විනාශ කරන්න, සෝමදේව පරම්පරාව නැති කරන්න, සදාකාලිකවම ඔවුන්ගේ මතකයන් මකා දමන්න. මම ඔබෙන් සමාව ගන්නවා මගේ ප්‍රමාදය පිළිබඳව. ඒකට සමාව ගන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ දැන් ආවේ මගේ අන්තිම පැමිණීමට. මට දැනගන්න ඕනේ අලුත්ම තත්ත්වය ගැන. ඒක තමයි මම ඊටම ඉක්මනින් මෙහෙට ආවේ. ඔබට මගේ සේවය ලබා දෙන්න කැමතියි. ඔබේ තරුණ රාජ කුමාරවරුන්ට යුද උපක්‍රම ගැන උගන්වන්න. කුමාරවරුන්ට යුද උපක්‍රම උගන්වන දක්ෂ ගුරුවරයෙක් දැනටමත් ඉන්නවා. කට්ටප්පා නේද? මම ඔහුව දන්නවා. මට තේරෙන්නේ නෑ වහලෙක් රාජකීයන්ට ඉගැන්වීම ඒ තරම් ගැළපෙනවද කියලා. ඔහු බොහොම විශේෂිත රණශූරයෙක්. ඔහුගේ තත්ත්වයට වඩා ඒක මට ගොඩක් වටිනවා. ඔහු ඔබේ හැම සෙබළෙකුටම උගන්වනවද? මම අහන්නේ මේ ඔබේ පිටුපසින් ඉන්න උදවියටත්? අනිවාර්යෙන්ම. මේ ඔහුගේ හොඳම අයගෙන් ටික දෙනෙක්. ඔවුන්ට එහෙනම් කියන්න මාව නැති කරන්න කියලා. එන්න. ඇවිල්ලා බලන්න. බොහෝ
බොහොම ලස්සනට ඒක ඔප්පු කළා. මම මගේ පුතාලට ඔබ හඳුන්වලා දෙන්නම්. මහේෂ්මතියට ඔබ සාදරයෙන් පිළිගන්නවා ප්‍රධාන ගුරු. අනේ තාත්තේ මම මොනවද මේ කළේ? මට සමා වෙන්න තාත්තේ, සමා වෙන්න. කුමාරිකාවනි මම ඇතුළට එන්නද? කවුද එතන? මම තමයි ප්‍රධාන ගුරු බාහුබලි රාජකුමාරයාගේ ගුරුවරයා. මුලින්ම මගේ ශෝකය ප්‍රකාශ කරන්නම්. හදිස්සියේ ඔබගේ තාත්තාගේ නැතිවීම පිළිබඳව. ඔබ දැන් සිටිය යුත්තේ සිරගෙදර. ඒකට හේතුව මොකද කියනව නම් ඔබ යවූ විෂ. ඒවා ඔබගේ සොහොයුරාටමනේ යව්වේ වරා කුමාරයාට. බය වෙන්න දෙයක් නැහැ. ඔබගේ මේ රහස මගේ ළඟ ආරක්ෂිතයි. ඔයාට මොනවද උනේ? මම එක යෝජනාවක් කරන්නම්. ඔබ නියම පාලිකාවක් වේවි. ඔබේ සහෝදරයටත් වඩා හැමෝටම ඒක තේරේවි. මට ඔබට උදව් කරන්න පුළුවන්. ඔබේ බලාපොරොත්තුව වෙනුවෙන්. මේ වයින් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? හැම රාජධානියකම සාමය සමගිය පමණයි අවශ්‍ය. රාජ්‍ය බලය ලබා ගැනීමට මගේ ඒ හැටි ලොකු කැමැත්තක් නැහැ. ඔබ සැලසුම් කරන්නේ බාහුබලියට අලතුරක් කරන්නද? නැහැ. කොහොමටවත් නැහැ. මම සැලසුම් කරන්නේ ඔය දෙන්නගේ සැලසීම. හිතන්න ඔය රාජ්‍යයන් දෙක කසාදයකින් එකතු වුණාම කොයි තරම් ශ්‍රේෂ්ඨත්වයක් ඇති වෙනවද? ඔබ රුද්‍රාග්නි රැජින වේවි. එතකොට බාහුබලි මහේෂ්මතියේ රාජකම ගනීවි. ඔබට මේක කරන්න පුළුවන්ද? මට කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් ඔයාට කරන්න වෙනවා. මගේ අනට කීකරු වෙන්න. මට ඒ ගැන පොරොන්දු වෙන්න. මම ඔබට පොරොන්දු වෙන්න. ඒත් මම මොනවද කරන්න ඕනේ? ලොකු දෙයක් නෙවෙයි. හරිම පොඩි දෙයක්. ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ ලාංඡනය පැලඳ ගන්න එක විතරයි. මේ ලාංඡනය තමයි අපේ උරුමය. ගිනිගන්නා ශාපය. සියලුම ගුරුවරුන්ගෙන් ගෝලයින්ට ලැබෙන පරම්පරාවෙන් පරම්පරාවට යන අපට විරුද්ධව කටයුතු කරන සියලුම සතුරන්ට එරෙහිව තියෙන ශාපයක් මේක. ඔබ ඔබේ ගෝලයන්ටත් මෙය ලබා දිය යුතුයි. අපගේ ශාපයෙන් කිසිවෙකු ඉතුරු වන්නේ නැහැ. අනුභවට පත් වෙනවා. මේ ශාපය ඔබ පිළිගන්නවද? පිළිගන්නවා. එනම් සූදානම් වෙන්න. ඔබ සතුරන් විනාශ වන තෙක් සටන් කළ යුතුයි. සියල්ල විනාශ විය යුතුයි. දිගු ගමනක් ආවා ගුරුතුමනි. ඒත් දැන් ඔන්න වෙලාව ඇවිත් මහේෂ්මතිය දවා අලු කරන්න.